ජපානයේ විශාල සබන් නිෂ්පාදන සමාගමකට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම පැමිණිලි එන්න පටන් ගත්තා. ඕන් මිලදී ගත් සමහර අලුත් සබන් පෙට්ටිය ඇතුලේ සබන් කැටේ නැහැ. ඒවා හිස් කියලා. සමාගමේ නමට මේක ලොකු කැලලක් නිසා පාලක මණ්ඩලේ වහාම රැස් වුණා. ඕන් ඉංජිනේරුවර් කණ්ඩායමකට මේ ප්‍රශ්නේ විසඳන්න පැවරුවා. ඉංජිනේරුවන් මාස ගණනක් සැලසුම් කරලා ඊටාම සංකීර්ණ සහ මිල අධික එක්ස්රේ ස්කෑනර් යන්ත්‍රයක් හැදුවා. නිෂ්පාදන පටිය දිගේ එන හැම පෙට්ටියක්ම මේ මැෂින් එකෙන් ස්කෑන් වෙනවා. පෙට්ටිය හිස් නම් වහාම අනතුරු එංගවීමේ සීනු නාද වෙනවා. එවිට අසල සිටින සේවකයෙක් ඇවිත් ඒ හිස් පෙට්ටිය අයින් කරන්න ඕනේ. මේ මැෂින් එක හදන්න ඩොලර් ලක්ෂ ගණනක් වියදම් වුණා. මාස කිහිපයකට පස්සේ සමාගමේ ප්‍රධානියා වාර්තා පරීක්ෂා කරනකොට දැක්කා හිස් පෙට්ටි වෙළඳ පොළට යන එක සම්පූර්ණයෙන්ම නැවතිලා කියලා. ඔහු සතුටින් කර්මාන්ත ශාලාවට ගියා අර අදි තාක්ෂණික මැෂින් එක වැඩ කරන හැටි සියසින්ම බලා ගන්න. ඒත් ඔහු දැක්කේ පුදුම දෙයක්. අර ඩොලර් ලක්ෂ ගණනක් වටිනා එක්ස්රේ මැෂින් එක ඕෆ් කරලා පැත්තකට දාලා තිබුණා. ඒ වෙනුවට ඊට මීටරයක් විතර කලින් ලොකු විදුලි පංකාවක් සවි කරලා තිබුණා. විදුලි පංකාවෙන් එන දැඩි හුලං පහර කෙලින්ම වදින්න සබන් පෙට්ටිය යන පටියට. සබන් කැටයක් නැති හිස් පෙට්ටි බරින් අඩු හින්දා ෆෑන් එකේ හුලඟට ඒවා ඉබේම පටියෙන් එළියට විසිවිලා යනවා. සබන් තීන බර පෙට්ටි කිසි ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට යනවා. ප්‍රධානියා පුදුම වෙලා එතන හිටපු පොඩි සේවකයෙක්ගෙන් ඇහුවා. කවුද මේ වැඩේ කළේ? ඇයි අර මැෂින් එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. සේවකයා සිනාසී කිව්වා. සර්, අර මැෂින් එකේ එලාම් එක නිතරම වදින නිසා අපිට දුවලැවිත් පෙට්ටි අයින් කරන්න වෙනවා. ඒක අපේ පාකින් වැඩේට බාධාවක්. ඒකයි අපි කට්ටිය එකතු වෙලා රුපියල් 2-3000ක් දාලා මේ ෆෑන් එක ගෙන තිබ්බේ. දැන් හිස් පෙට්ටි ඉබේම අයින් වෙනවා. අපේ වැඩෙත් ලේසි. ප්‍රශ්නයක් විසඳන්න හැම විටම සංකීර්ණ තාක්ෂණය හෝ ලොකු මුදලක් අවශ්‍ය නැහැ. ගැටලුව දෙස සරලව බලන්න. සමහර වෙලාවට බුද්ධිමත්ම විසඳුම තමයි සරලම විසඳුම. Work smart, not just hard.